මම දැන් ඇවිල්ලා ඉන්නේ 2026 2050ට. දැන් මම ඉන්නේ ගාල්ලේ. මෙහෙ දැන් ඉස්සර වගේ නෙවෙයි සෑහෙන දියුණු වෙලා තියෙනවා. බලන්නකො වටපිටාවේ තියෙන වෙනක. දැන් මෙහෙ ප්‍රවාහනයක් වෙනස් වෙලා මිනිස්සු ප්‍රවාහනය කරන්නේ අහසින්. ඔයාලට පේනවනේ ඔරලෝසු කණුවත් වෙනස් වෙලා. මම දැන් එන්නේ රූම් අස්සල. මෙහෙ දැන් පිටසක් වලින් ගෙනාව පැලෑටිත් තියෙනවලු අනේ. මට විශ්වාස කරන්නත් බෑ මේ වැලිගම බීච් එකට ආවා. මෙහෙ විශේෂ දෙයක් බලන්න තියෙනවා යාළුවනේ. දැන් මෙහෙ වැඩිපුරම ඉන්න ටූරිස්ට්ලා නෙවෙයි පිටසක්වල ජීවීන්. මම දැන් හොටෙල් එකට ආවා මගේ ලන්ච් එක ගන්න. මෙහෙ සම්පූර්ණයෙන් ඉන්නේ පිටසක්වල ජීවීන්. දැන් ඉන්නේ ගෝල් ෆෝර්ට් වල ස්ට්‍රීට් එකක. සෑහෙන්න දියුණු වෙලා යාළුවනේ. හයි යාළුවනේ මට හම්බ වුණා මිස්ටර් චැට්. මෙයා මේ කාලේ ජනප්‍රිය YouTube channel එකක් කරනවා. ඒකත් vlog එකක් කරන්න ගාල්ලට ඇවිල්ලා. මම මිස්ටර් චැට් එක්ක එයාගේ ලැබ් එකට ආවා. ඔයා මේ දවස්වල රිසර්ච් එකක් කරනවා පිටසක්වල ජීවීන් හා මිනිස්සු එකතු වෙලා අලුත් පරම්පරාවක් ගොඩනගන්නේ කොහොමද කියලා. හයි යාළුවනේ මම දැන් යනවා ගාල්ල ඉඳලා මාතරට. දැන් ගාල්ල ඉඳලා මාතරට කේබල් බස් තියෙන්නේ. අපි කේබල් රයිඩ් එකකුත් යමු. අර ඔයාලට පේන්නේ අලුතින් හදලා තියෙන බෙන්තර පාලම. ඔයාලට පේනවනේ පාර යන්නේ සූකෝපභෝගී වාහන. මම මාතර තේවත්තකට ආවා. දැන් මෙහි වැඩ කරන්නේ රොබෝලා. ඔයාලට පේනවනේ? දැන් හෙලිකොප්ටර් වලින් තමයි තේ ප්‍රවාහනය කරන්නේ. රොබෝලම තමයි මේ ඔක්කොම කරන්නේ. මට නම් හිතා ගන්න බෑ යාළුවනේ. 2026 තාම තේ නෙලන්නේ වතු වහින්න මිනිස්සුනේ අප්පා. මම ඩිනර් එක ගන්න ආවා යාළුවනේ. මේ ඉන්නේ මගේ යාළුවෙක්. එයා තමයි මාව ටයිම් ට්‍රැවල් මැෂින් එකකින් 2050ට ගෙන්න ගත්තේ. අපි හෙට යනවා කොළඹ බලන්න. බයි යාළුවනේ. වීඩියෝ එක බලලා ලයික් කරන්න, කමෙන්ට්ස් කරන්න, 2050 වෙනස අනිත් අයටත් පේන්න ෂෙයා කරන්න බලන්න.